වමෙනු තම්බෙන්නට ඕනේ හොඳත් ප්‍රසන්නද. කෙසේනම් අපි මෙතන ඉන්න ඕනට නැහැ. මන්ද ඔහුගේ ආක්‍රමණයට මොතයි. Manchester, ladies and gentlemen, this is one and only Chamara Weerasinha. මේ දකුණේ පුතේ පළවෙනි වතාවටයි අද එංගලන්තයට එකතු වෙන්නේ. අහන්න තියෙන්නේ මෙච්චරයි. දකුණේ ඔය මෙච්චර කාලයක් අපේ හදවත්වල පපු කැවුම්කට සංගීතය දීලා පළවෙනි වතාවට ඇයි මෙච්චර කාලයක් ගියේ අපේ හදවත්වලට ලං වෙන්න? ඉතින් කතා කරා ඒකෙන් මීට කලින් කතා කරා කොහොමහරි මේ කිස්කේ වැඩේට කොහොමහරි කරකලා වැඩේ හරියට කතා වුණා. ඒක සෙට් වුණා කොහොමහරි ආවා. මට ඒක සතුටින් මතකද එක්තරා කාලයක ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයට බිහි වුණ අපූර්ව නිර්මාණයක් සිංහාවලෝකනය කියලා. මතකද ඉස්සෙල්ලම ප්‍රශ්නය වුණා ඔයාද ෂෙරිල්ද? දැන් මම කියලා කිව්වොත් ඒක මට ගෙදර ගිහම නඩුවක්. යා කියලා කිව්වොත් ඒකත් නඩුවක්. ඒ නිසා අපි හැමදාම ඇත්ත කතා කරන්න බෑ. මේක හම්බෙන් සිදුවීම. يعني මම කියන්නේ ජීවිතේ හම්බ දේවල් ගොඩක් වෙලාවට අපි හිතන්නේ දේවල් තමයි අපේ ජීවිතේ වෙන්නේ. ඒකට ඉවසීම සහ කාලය බලා සිටීම අවශ්‍යයි. ශේත්‍රයේ ජනප්‍රිය වුණත් ඒ කැබවීම ආදරය කියන එක විනය කියන එක හැමදාම තියාගන්න කියලා අපි කියන්නේ. එහෙම උපදෙස් ලැබෙනවාදී මැන්චෙස්ටර් ඒ තාත්තගේ දුවයි ලෝකයේ දිනන්නේ ඇය වෙනුවෙන් යලිත් වතාවක් අත්කොල සන්නාදයක් යලිත් වතාවක් තව සින්දුවක් ශශිරගෙන් හම්බුනොත් කොහොමද මැන්චෙස්ටර්? හැබැයි අද දවසේ ආරම්භනකොට රාවණා ගීතය ඇහුණා මැන්චෙස්ටර් ඔබට මතකද? ඒ ගීතයට සාධාරණීතු කළ ඒ අපූර්ව හඬ වේදිකාවට ladies and gentlemen, one and only Rooney for the first time in Manchester and in the UK. Okay. අසන්තයටත් යලිත් වතාවක් හොඳ ප්‍රසන්නාදයක් ලැබෙන්නට ඕනේ. හැබැයි හදවතේ ගායකයාට ජනතාවගේ හදවතේ
කතාවයි මේ. අකිල බුවනක ඔබට යැවීම මේ අනන්තය යන පාරදිගේ සාමරට වගේම මට ඇහෙන්න ඕනේ ඇගේ නම හයියෙන් මැන්චෙස්ටර් එසේම මැන්චෙස්ටර් කුමට නම් වේලා ගනිමුද ඒ ආදරණීය හඬ ladies and gentlemen let me bring for the last time to Manchester after 7 years this is one and only Shashika Nisansara. This is Hasti, Mr. Computer, ready.